බේකස් බෙන් දක්වා යද්දි ටිකට් පතක් මිලදී ගන්න සිද්ධ වුණේ. හැබැයි සැමුවෙල් බේකස් එක්ක සම්බන්ධ වෙච්ච කතාව 8 years wandering in Ceylon එවගේම The Rifle and the Hound in Ceylon වගේ කෘතිවල ඔහු සඳහන් කරලා තියෙනවා ලංකාව ඇතුලේ ඔහු අතින් ඝාතනය වෙච්ච අලි ගැන එවගේම ඔහු දඩයම කරපු විදිය ගැන. අයිබෝන් සුබ දවසක්. අද අපි යන්නේ බේකස් බෙන් බලන්න. හැබැයි අද අපි යන්නේ ඇත්තටම බේකස් බෙන් බලන්න වෙනදට ඔයාලා යද්දි ටිකට් පතක් ගන්න එපා. අද අපි යන්නේ ඒ ටිකට් පත ගන්න ඕනේද නැද්ද කියන එක බලන්න. අපිට ආරංචි වුණා මේ මාසේ පළවෙනිදා ඉඳලා මේ බේකස් බෙන් බලන්න යද්දි අය කරන ටිකට් පත අය කරන්නේ හැමෝටම ෆ්‍රී බේකස් බෙන් බලන්න යන්න පුළුවන් කියලා. ඒකින්ද අද අපි ආවා මේ කතාව ඇත්තද කියලා බලන්න. අපි මේ ගමන අද ආරම්භ කරනවා මේ නන්පේරියල් හන්දියේ ඉඳලා. බෙලිහුල්ල වලට ආවට පස්සේ මේ නන්පේරියල් හන්දිය හොයාගන්න එක එච්චර පහසු වැඩක් නෙමෙයි. 99 බදුල්ල කොළඹ පාර අයිනෙමයි මෙතන තියෙන්නේ. අපි මෙතනින් අපේ ගමන ආරම්භ කරනවා බේකස් බෙන් වලට. බේකස් බෙන් වලට ගිහිල්ලා කතා කරමු. මොකද්ද මේ බේකස් බෙන්? ඇයි මේකට මෙහෙම නම හැදුනේ? මේ දේවල් ගැනත් කතා කරමු. හැබැයි අපේ ප්‍රධානම අරමුණ තමයි බේකස් බෙන් බලන්න යන්න ටිකට් පතක් ගන්න ඕනේද නැද්ද කියන එක හොයලා බලන එක. එහෙනම් එකතු වෙලා ඉන්න මේ ඔබේ ආත්මීය සංචාරයන්ගෙන් පුරවන සැබෑ සංචාරය රියල් ට්‍රැවල්. නන්පේරියල් හන්දියෙන් හැරිලා අපි දැන් ටික දුරක් ඇවිල්ලා ඉන්නේ. මේ මාර්ගයේ පුරාවටම දියඇලි ගණනාවක් අපිට දැක බලා ගන්න පුළුවන්. ඇත්තට මේ මාර්ගය දියඇලි පාරාදීසයක් කිව්වොත් මම වැරදි නෑ. අපිට දැන් ඊළඟට යන්න තියෙන්නේ මේ නන්පේරියල් වතුයායේ ටී ෆැක්ටරි එක පටන් ගන්න තැනට. වෙනදට අපි ටිකට් පතක් මිලදී ගත්තේ එතනින්. අද අපි ගිහින් බලනවා අද අපිට ටිකට් පතක් මිලදී ගන්න වෙයිද බේකස් බෙන් දක්වා යන්න තියෙන මේ ගමනේදී. සාමාන්‍යයෙන් ටී ෆැක්ටරි එක නැත්නම් ටිකට් පත ලබා ගන්න තැන ඉඳලා මාර්ගය ටිකක් දුෂ්කරයි. අපි අද ගිහින් බලමු මේ අත්දැකීම මොන වගේ වෙයිද. ටිකට් පතක් නොමැතිවම අපිට මේ ගමන අද යන්න පුළුවන් වෙයිද? බේකස් බෙන් දක්වාම ටිකට් පතක් නොමැතිව අපිට යන්න පුළුවන් වෙයිද කියලා අපි ගිහින් බලමු. එහෙනම් රෙදි ඉන්න අපිත් එක්ක අපි දැන් යනවා ටිකට් පතක් ගන්න වෙනවද නැද්ද කියලා බලන්න වෙන ඒ ටිකට් පත් කවුන්ටර් එක ළඟට. මේ නන්පේරියල් වතුයායට යන මාර්ගය පිහිටලා තියෙන්නේ හිරිකටුවේ නිම්නේ. හෝටන් තැන්නේ සීතල දිය ධාරාවලින් පෝෂණය වෙලා මේ හිරිකටුවය සමනලව දක්වා ගලාගෙන යනවා. මේ මාර්ගයේ ඔයාලා ඉස්සරහට යද්දි මාර්ගයේ යම් යම් තැන්වලදී ඔයාලට ලෝකාන්තය එවගේම කුඩා ලෝකාන්තය යාන්තමින් දැක බලා ගන්න පුළුවන්. ඒ වගේම පරවියංගල, ආදරකන්ද, වංගෙඩිගල, බලතුඩුව වගේ කඳු පන්ති ගණනාවක්ම මේ මාර්ගයේ යද්දී ඉතාම අලංකාර විදිහට ඔයාලට දැක බලා ගන්න පුළුවන්. මේ වගේ චමත්කාර දර්ශන ගණනාවකින් යුක්ත මාර්ගයකින් තමයි අද අපි මේ බේකස් බෙන් දක්වා ගමන යන්නේ. නන්පේරියල් මාර්ගයේ ගමන් කරද්දී හම්බෙන මේ පාසල ඇත්තටම සුවිශේෂී පාසලක්. ලස්සන පරිසර පද්ධතියක ලස්සන වටපිටාවක තමයි මේ පාසල පිහිටලා තියෙන්නේ. මේ ප්‍රදේශයටම තියෙන එකම පාසල තමයි මේ විවේකානන්ද පාසල. පුතුකාඩු අක්කරවත්ත නන්පේරියල් නගරක් මේ වගේ මේ කඳු මුදුනට වෙන්න පිහිටලා තියෙන ගම්මානවල ළමයින්ට අධ්‍යාපනය ලබා ගන්න තියෙන එකම පාසල තමයි මේ පාසල. පාසල පිහිටලා තියෙන්නේ ඉතාම සුන්දර පරිසරයක. මුහුදු මට්ටමේ ඉඳලා අඩි 1700ක වගේ උඩ ප්‍රමාණයකින් තමයි මේ පාසල පිහිටලා තියෙන්නේ. පාසල පිහිටලා තියෙන වටපිටාව ලස්සන වුණාට මෙහි අහන්න ලැබෙන කතා නම් එච්චර ලස්සන නැහැ. සාමාන්‍යයෙන් මේ කඳු මුදුනේ ඉඳලා ළමයින්ට කිලෝමීටර් 12ක් වගේ ප්‍රමාණයක් පයින්ම එන්න වෙනවා තමන්ගේ අධ්‍යාපන කටයුතු ලබන්න මේ පාසලට.
මම දැන් ඇවිල්ලා ඉන්නේ නන්පේරියල් ට්‍රී ෆැක්ටරි එක ළඟට. සාමාන්‍යයෙන් මෙතෙන්දි තමයි වෙනදට අපි බේකර්ස් බෙන් දක්වා යද්දි ටිකට් පතක් මිලදී ගන්න සිද්ධ වුණේ. හැබැයි දැන් මාර්තු මාසේ පළවෙනිදා ඉඳලා අපිට හැකියාව තියෙනවා ටිකට් පතක් නැතිව නොමිලේම බේකර්ස් බෙන් දක්වා යන්න. වෙනදට ඔබට මේ පෙනෙන ගේට්ටුවෙන් තමයි ඔබ ටිකට් පතක් මිලදී අරගෙන බේකර්ස් බෙන් දක්වා යන්න තියෙන ගමන ආරම්භ කරන්න සිද්ධ වෙන්නේ. සාමාන්‍යයෙන් බයිසිකලයකට රුපියල් 500ක වගේ ටිකට් පතක් ඔබට කලින් මිලදී ගන්න සිද්ධ වුණා. හැබැයි දැන් ටිකට් පතක් නොමැතිව නොමිලේම ඔබට බේකර්ස් බෙන් දක්වා යන්න පුළුවන්. එහෙනම් අපි බේකර්ස් බෙන් එක ළඟට ගිහලා කතා කරමු. මොකද්ද මේ බේකර්ස් බෙන් එක? ඇයි මේකට බේකර්ස් බෙන් කියන්නේ? මේකේ වටේ තියෙන පරිසරයේ සුන්දරත්වයේ විඳින ගමන්ම අපි බේකර්ස් බෙන් එක ගැන කතා කරමු. අවසානයේ අපි ඇවිල්ලා අපේ ගමනාන්තයට බේකර්ස් බෙන් එක ළඟට. බේකර්ස් බෙන් එක ළඟට ආවට පස්සේ අපි පොරොන්දු වුණානේ ඇයි මේකට නම හැදුන විදිය ගැන අපි පොඩි හැඳින්වීමක් කරනවා කියලා. මේකේ නම හැදුන විදිය ගැන හොයාගෙන යද්දි ජනප්‍රවාද වල එන කතාව නම් සැමුවෙල් බේකර්ස් එක්ක සම්බන්ධ වෙච්ච කතාව. සැමුවෙල් බේකර්ස් කියන්නේ ලංකාවේ ඇතුලේ දඩයක්කාරයෙක් විදිහට නැත්තම් නුවරඑළි ප්‍රදේශයේ ඔහු කුෂිකර්මාන්තය හඳුන්වා දෙන්න බ්‍රිතාන්‍යයන්ගේ කුෂිකර්මාන්තය නුවරඑළි ප්‍රදේශයට හඳුන්වලා දෙන්න වැඩ කටයුතු කරපු පුද්ගලෙක් වගේම දඩයම් හා සම්බන්ධ පුද්ගලයෙක් විදිහට ප්‍රසිද්ධයි. ඔහු ඉතින් රචනා කරලා තියෙන 8 years wandering in Ceylon එවැගේම The Rifle and the Hound in Ceylon වගේ කෘතිවල ඔහු සඳහන් කරලා තියෙනවා ලංකාව ඇතුලේ ඔහු අතින් ඝාතනය වෙච්ච අලි ගැන, ඒ වගේම ඔහු දඩයම කරපු විදිය ගැන, ඒ වගේ දේවල් ගැන ඔහු සඳහන් කරලා තියෙනවා. හරි, ඒවා අතුරු කතා. අද අපි ආවේ මෙතන බේකර්ස් බෙන් එකට නම හැදුණු විදිය ගැන කතා කරන්නනේ. බේකර්ස් බෙන් එකට නම හැදින්න කාරණාවේදී ඔහු දඩයම් කරන්න, ඒ වගේම හෝටන් තැන්නට යන්න වගේ මේ මාර්ගය අපි මේ ආපු මාර්ගය පාවිච්චි කරලා තියෙනවා. ඒ එන අතරතුරේදී ඔහුගේ කරත්තය මේ බේකර්ස් බෙන් එක ළඟදී යම් කිසි අකරතැබ්බයකට මුහුණ දීලා තියෙනවා. ඒ හින්දා මෙතන අශ්වයේ කකුලේ හැඩයකට මේ වංගුව නිර්මාණය කරා. ඒක නිසාවෙන් බේකර්ස් මතක් වෙන්න, ඔහු සිහිපත් වෙන්න මෙතෙන්ට බේකර්ස් බෙන් කියන නම යෙදුවා කියන එක අපිට ජන වහරේ ඒ වගේම අහන්න ලැබෙන කතාපුවර්තිත් එක්ක අපිට අහන්න ලැබෙනවා. ඒ වගේම තමයි මෙතන සුන්දරත්වය ගැන කතා කරද්දී ඇත්තටම මීදුමෙන් වැහෙන දවස් වලට වගේම මීදුම නැති දවස් වලට මෙතන ඉතා චමත්කාර දර්ශනයක් මවන ඉති අලංකාර තැනක්. ලංකාවේ වංගු ගැන කතා කරද්දී මේ බේකර්ස් බෙන් එක නම් අමතක නොවන වංගුවක්. ඒක හින්දා අද අපි කතා කරා මේ වංගුව ගැන, ඒ වගේම මෙතෙන්ට ආපු විදිහ ගැන, මේ හැම දෙයක් ගැනම අපි කතා කරා. එහෙනම් අද දවසේ වීඩියෝ එක අපි මෙතනින් අවසන් කරනවා. ඔයාලත් මාර්තු 1 වෙනිදාන් පස්සේ බේකර්ස් බෙන් එක බලන්න එනවා නම් ඔයාලට ටිකට් පතක් නැතුව නොමිලේම මේ බේකර්ස් බෙන් එක ළඟට එන්න පුළුවන්. හැබැයි මතක් කරනවා ඔයාලා එද්දි අනිවාර්යෙන් පොලිතින්, ප්ලාස්ටික් වගේ දේවල් අරන් එන්න එපා. මේ සුන්දර පරිසරය ආරක්ෂා කරගන්න, පරිසරය ආරක්ෂා කරගන්න එක ඔයාගේ යුතුයකමක්, වගකීමක් කරගන්න. ඒ විදිහට මේ සුන්දර තැන් ආරක්ෂා කරගන්න. එහෙනම් අලුත් වීඩියෝ එකකින් හම්බෙන බලාපොරොත්තු වෙන්න ඔබ සැමගෙන් සමුගන්නවා මේ ඔබේ ආත්මේ සංචාරයන්ගෙන් පුරවන සැබෑ සංචාරය රියල් ට්‍රැවල්.